ඔයා ගෙදරින් එළියට බහින්නම ඔයාගේ මරණ වරෙන්තු අතේ තියන් කියලා කිව්වොත් මේ දිනවල තා ශීඝ්‍ර වශයෙන් ඉහළ යන රියානතුරු පිළිබඳව තමයි අද මං ඔයාලට කියන්න යන්නේ. රියදුරෙක් විදිහට ගියත් ඔයා මගියෙක් විදිහට පාර ගියත් ඔයා කොයිතාක් දුරට ආරක්ෂිතද කියලා ඔයාටවත් හිතාගන්න බෑ නේද? ඔයා මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න. කොයිතාක් දුරට විනයානුකූලව මාර්ගයේ රිය පැදෙව්වත් වැඩක් නෑ. පාර යන පුද්ගලයෙක් ඔයාගේ රිය නිසාවෙන් අනතුරට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම නොසැලකිලිමත් වෙන කෙනෙක් ඔයාගේ රථය හප්පා යන්න පුළුවන්. ඔයා හොඳ අවධානයෙන් පාර යන්න. වාහනය ඇතුළේදී දුරකථනය භාවිතා කරන්න එපා. ඔයා ගෙදර ප්‍රශ්නයක් හෝ වේවා, ඔයාගේ කාර්යාලයේ ප්‍රශ්නයක් හෝ වේවා තියෙනවා නම් ඔයා රියට ගොඩ වුණාට පස්සේ ඒ සියල්ලක්ම අමතක කරන්න. මොකද ඔයා ගෙදර එනකන් ඔයාගේ පවුලේ උදවිය බලන් ඉන්නවා. ඔයා පාර යන කෙනෙක් නම් ඔයා පදික වේදිකාවෙන්ම යන්න. කහයිරෙන්ම පාර පනින්න. ඔයා වැරදි කරන්න එපා. එතකොට ඔයාගේ ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමකින් තියෙනවා. ඔයා දෙමව්පියෙක් නම්, තරුණ වයසේ ඉන්න දරුවෙක් නම් හොඳින් මතක තියාගන්න. ඔයා මෝටර් සයිකලයකට ගොඩ වෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයාගේ දරුවට මෝටර් සයිකලයක් අරන් දෙනවා නම් බොහොම පරීක්ෂාකාරී වෙන්න. ඔයා ගමනක් යනවා නම් නිවසෙන් විනාඩි 10ක් 15ක් තියලා පිට වෙන්න. හදිසි ගමන් බිමයි යන්න එපා. ඉක්මන් කොටයි කියලා කතාවකුත් ඔයා අහලා තියෙනව නේද? ඔයා මාර්ගයේ දාලා තියෙන වේග සීමාවන්ට යටත් වෙන්න. උපරිම වේගය පැයට කිලෝමීටර් 70යි නම් ඔයා එතනින් එහාට යන්න හිතන්නවත් එපා. බොහෝ දෙනා කරන වැරැද්දක් තමයි තමන්ගේ රථය මාස කීපයකට සැරයක්වත් පරීක්ෂා කරගන්නේ නැති එක. හොඳට බලන්න වාහනේ තිරිංග වැඩද? වාහනය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද? ගොඩක් අය බලන්නේ පොලිස් නිලධාරීන් ඉන්නවද කියලා. පොලිස් නිලධාරීන් රාජකාරිය කරන්නේ ඔයාගේ ජීවිතය ආරක්ෂාව වෙනුවෙන්. පොලිස් නිලධාරීන්ට බය වෙලා නෙමෙයි පාර යන්න ඕනේ. ඔයාගේ පවුලේ අය වෙනුවෙන් පාර යන්න. ඔයා මම මේ කිව්ව දේවල් එක්ක එකඟයි නම් be safe කියලා කමෙන්ට් එකක් දාන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකට. ඒ වගේම ඔයාගේ හිතවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න.